ව්‍යාපාරය දියුණු කරන්න හීන මැව්වත් ඒ සඳහා ඔබ අකණ්ඩවම වැඩ කළත් තාමත් දියුණුවක් නැද්ද? ඔයාගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගන්නට තවමත් නොහැකි වෙලා තියෙනවද? ඉතින් බලන්න ඔයා මෙන්න මේ කොටස් 3 කරනවද කියලා. අංක 1 to do list එක. to do list එක කියලා කියන්නේ ඔයා කරන ඔයාගේ ව්‍යාපාරය තුළ සිදු කරන සියලුම වැඩ කොටස් යම් කිසි පේපර් එකකට ලබා ගැනීම. ව්‍යාපාරය තුළ ඔයා කරන වැඩ කොටස් සියල්ලම සටහන් කිරීම. එය පොතක් වෙන්න පුළුවන්, බෝඩ් එකක් වෙන්න පුළුවන්, පරිගණකය වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ to do list එක සැකසිය යුතුයි. ඒ තුලින් ඔබට පුළුවන් වෙනවා දෛනිකව, සතිපතා, මාසිකව, වාර්ෂිකව ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් මොනවද කරන්නේ, කළ යුත්තේ කියන දේ සටහන් කරන්න. එම සටහන් පරිශීලනය කිරීම තුළින් ඔයාට දැනෙනවා ඉලක්ක සපුරා ගැනීම සඳහා මා විසින් මෙය සිදු කළ යුතුයි කියන එක. අංක 2 time table කාලසටහන. ඉතින් ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් දිනපතා, සතිපතා, මාසපතා, වාර්ෂිකව යම් කිසි කාල රාමුවක් කරහා කාලසටහනකට අනුව වැඩ කිරීම අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. එහෙම නැති වුණොත් ඔයාට කාලේ කළමනාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තුලින් ඔයා බලාපොරොත්තු වෙන ඉලක්ක වෙත ඔයාට ගමන් කිරීමට හැකියාවක්ද ලැබෙන්නේ නැහැ. අංක 3 team works. team works කියලා කියන්නේ කණ්ඩායමක් සමග සාමූහිකව වැඩ කිරීමට තියෙන කැමැත්ත සහ වැඩ කිරීම. ගොඩක් විට ඔයා බොහෝ දුරට ඔයාගේ වැඩ තනියම කරන කෙනෙක්. ඔයාට ලොකු හීන තියෙනවා. ව්‍යාපාරයෙන් ඔයාට ඉදිරියට යන්න ආසාව තියෙනවා. හැබැයි ඔයා කවදාවත් තව කෙනෙක් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ නැහැ. ෂෙයා කරගත්තේ නැහැ. තව කෙනෙක්ගේ උදව් ගත්තේ නැහැ ඔයාගේ ව්‍යාපාරය ගොඩනගන්න. ඔයා හැමදාම කළේ මම නැත්තම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ ලස්සනට කියලා හැමදාමත් කළේ සියලු වැඩ කටයුතු බදාගෙන කටයුතු කරපු එක. ඒ නිසා ඔයාට හැමදාමත්ම ඉදිරියට යන්නට හැකියාවක් ලැබුණේ සියලු වැඩ ඔයා තනියම කරපු නිසා. ඉතින් ඔයාට ටීම් එකක් ඉන්නවනම් ඔයාට පුළුවන් වැඩ බෙදලා දෙන්න. දෛනිකව වෙන්න පුළුවන්, සතිපතා වෙන්න පුළුවන්, මාසිකව වෙන්න පුළුවන්. ඒ අයට විවිධ වූ වැඩ රාජකාරී ඔයාට පවරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් සෝෂල් මීඩියා හරහා ඔන්ලයින් බිස්නස් එකක් පවත්වාගෙන යන කෙනෙක් අපි උදාහරණයකට ගනිමු. ඔවුන්ට දිනපතා විශාල ප්‍රමාණයක මැසේජස් එනවා WhatsApp හරහා. එතකොට ඔයා මේ ව්‍යාපාරයේ හිමිකරුවා විසින් මේ WhatsApp එක කොයි වෙලාවෙත් බලනවා නම් ඒවට උත්තර සපයනවා නම් ඔබට කිසිසේත්ම හැකියාවක් නැහැ ප්‍රොඩක්ෂන් එකකට යන්න. ඉතින් ඒ අවස්ථාවකදී ඔයාට පුළුවන් නම් කාර්ය මණ්ඩලයට කෙනෙක් අරගෙන එහෙමත් නැත්නම් පවුල කෙනෙක් හරි මේ වෙනුවෙන් යොදවන්න. දවසකට එන මැසේජ් ටික බලන්න, රිප්ලයි කරන්න සහ පේමන්ට්ස් පිළිබඳව කටයුතු කරන්නට ඔයාට වෙනම සමාජිකයෙක් යොදවන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයාට එක් සමාජිකයෙක් දෙදෙනෙකු, තුන් දෙනෙකු, හතර දෙනෙකු සහ ලොකු ටීම් එකක් සැකසුනහම ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ව්‍යාපාරයේ next level අරගෙන යන්න. මේ ටික නොකරුවොත් ඔයාට ඔයාගේ ව්‍යාපාරය එකතන පල් වෙන ව්‍යාපාරයක් බවට පත් කළ හැකියි. කවදාවත් ඔයාට ව්‍යාපාරයෙන් ඔයාගේ ස්මෝල් බිස්නස් එකෙන් ඔයාගේ සොන් රැකියාවෙන් මහා පරිමාණ ව්‍යාපාරයකින් වුණොත් මේ ආකාරයට ගොඩ යන්න බෑ. සියලු වැඩ කටයුතු ඔබ කරනවා. ඉතින් මම හිතනවා ඔබ මේ තාක් හැමදේම කළේ තනියම තමයි. ඉතින් ඉදිරියට ඔබ මම මේ කතා කරපු කාරණාත් එක්ක ඔයාගේ ව්‍යාපාරය ලස්සනට ෂෙඩියුල් කරලා හරි ලස්සනට ඉදිරියට පවත්වාගෙන යාවි කියලා. ඉතින් අදින් පස්සේ ඔබ මෙන්න මේ දේවල් to do list, time table, team works යොදාගෙන ඔයාගේ ව්‍යාපාරය next level එකට අරගෙන යන්න.